දවස්වල සමාජයට ශ්‍රී ලාංකීය සමාජයට වඩාත් උචිත සේවයක් කරපු එතකොට මම 2 වසරේ 2015 දී අලුත් අවුරුදු කාලයට ඇහෙනවා කොහො කොහො කියලා ඒ ගීතය ඊට පස්සේ ආය ඇහෙනවා ආය අපිට හෙනවා බුදු සාදු ඊට පස්සේ තාමත් දුකිත දවස් කිහිපයක් තමයි මේ වෙලාවේ ජෙනරේෂන් Z වලටත් වැඩිය ජෙන් Z පරම්පරාවටත් වැඩිය මුළු රටටම වශයෙන් ජෙන් ඇල්ෆා නම් කොහොමද දන්නේ ඊට ඉස්සර වෙලා හිටපු ජෙනරේෂන් එකත් අව මගින් කොච්චර දෙයක් පෝෂණය කරන්න පුළුවන් සමාජයේ මේ වෙනකොට කලාව කියලා එකක් තියෙන්නේ තනිකර ආදරේ විරා ආයිබෝවන් කියලා මගේ YouTube නාලිකාවට පිළිගන්න අතරෙම මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙම කිව්වට මේ දවස්වල සමාජයට ශ්‍රී ලාංකීය සමාජයට වඩාත් උචිත සේවයක් කරපු අපේ හිටපු විශිෂ්ට කලාවේදනීය ආචාර්ය විශාරද නන්දා මාලනියන් අද දිනේදී දැන් සමුගන්නවා. එතුමියට නිවන් සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරෙම අපේ පොඩි කාලේ තිබ්බ කතාවක් කියන්න ඕනේ. අපිට මතකයි පොඩි කාලේදී ඒ කියන්නේ එතකොට මම 2 වසරේ 2015 දී අලුත් අවුරුදු කාලයට ඇහෙනවා කොහො කොහො කියලා ඒ ගීතය ඊට පස්සේ ආය ඇහෙනවා ආය අපිට හෙනවා බුදු සාදු ඊට පස්සේ ඔන්න ඔය වගේ ගීත බුද්ධානුභාවේන ඔන්න ඔය වගේ වටිනා සින්දු අපිට ඇහෙනවා එන්නේ ඇහෙනකොට මාර විදියට බපුවට දැනෙනවා ජාතික දින දවස්වලට තුන් කැලෑ තුල සිංහ පැටව ඔන්න ඔය වගේ සින්දු මාර විදිහට ඒ කාලෙදී අපේ හිත්වලට ඇදුනා. ජෙන් Z පරම්පරාව ජෙනරේෂන් Z පරම්පරාවට ඒ කියන්නේ වැඩි හරියම්ම 1997 2012 අතර කාලේ ඉපදුණු කට්ටිය වැඩි හරියම්ම එතුමියගේ සින්දු ඇහලා එතුමියගේ සින්දු බලලා අපි හැදුනා. අපි එතුමියට ගෞරවය පුදු කරනවා. ජෙනරේෂන් Z කියන්නේ අපේ පරම්පරාවට ඔබතුමිය නැතිවීම පිළිබඳ ඉතාමත් දුක්බර මොහොතක් මේ වෙනකොට තියෙන්නේ. එය කවමදාවත් අමතක වෙන්නේ පොඩි කාලේ අපි මාර ආසාවෙන් ඔබතුමියගේ සින්දු ඇහුවා. ඔබතුමියගේ මාර ආසාවෙන් සින්දු ඇහුවා. ඊට පස්සේ ටීවී එක යනකොට මාර ආසාවෙන් ඇහුවා. ජාතික සමගිය වෙනුවෙන් හෙලේකුණන් වැරදි කරුණා ගල් ගසනු දෙමළෙකුණා විරුවෙක් නම් ගරු කරනු ඒ වගේ සින්දු වලින් ජාතිවාදී ඉස්මතු වීම ඒ කියන්නේ මම අකමැතිම දේ ජාතිවාදය ඒක ඉස්මතු වීම වැළැක්වීමට කටයුතු කරා. ඒ වගේම පාස්කු පහරය දවසේදී පවා කිසිම ආකාරයකින් යුක්තිය වෙනුවෙන් ගීතේ කවමදාකත් ඒකෙන් සහෝදර මුස්ලිම් ජනතාවටවත් කිසිම හානියක් නොකර ඒ ගීතේ ගායනා කරා. ඒ වගේම ඉතාමත් විශිෂ්ට ගානේ කලාකෘති ගොඩක් පොඩි ළමයින්ට ඒ කියන්නේ අපේ කාලෙදී ඒ කියන්නේ චූටි කාලෙදී 2015 දී වගේ 2013 දී වගේ
එතකොට පෙර පාසල් ඒ කාලේ හෝඩිය ඔන්න ඔය වගේ සිංහල ඕඩිය වගේ කැසට් පාට ඒ වගේ හරහා තමයි ජීවත් වුණේ. පොඩි කාලේ නොදැනුවත්කමට ඒ කැසට් පාටයක් තිබ්බා අපේ ගෙදර. ඒක නොදැනුවත්කමට ඒක අස්ථානගත වෙලා තියෙනවා. නැත්තම් පෙන්වන්න තිබ්බා කැසට් පාට ගොඩක් සාමාන්‍යයෙන් 15ක් විතර තිබ්බා ගෙදර. ඒවා දැන් නැහැ. කෙසේ නමුත් ජෙනරේෂන් Z අපේ පරම්පරාවට ඉතාමත් දුකිත දවස් කිහිපයක් තමයි මේ වෙලාවේ. ජෙනරේෂන් Z වලටත් වැඩිය ජෙන් Z පරම්පරාවටත් වැඩිය මුළු රටටම වශයෙන් ජෙන් ඇල්ෆා නම් කොහොමද දන්නේ. ඊට ඉස්සර වෙලා හිටපු ජෙනරේෂන් එකත් මෙතුමියගේ සින්දු අහලා තමයි ජීවත් වුනේ. මෙතුමියගේ විශේෂත්වයක් තියෙන එක මෙතුමියගේ සින්දු අහද්දී කවමදාවක්වත් දැනෙන්නේ මේ පරණ සින්දු කියලා. මේ පරණ සින්දු කියලා කවමදාවක්වත් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ පරම්පරාව මේක අලුතෙන් ආපු සින්දුවක් වගේ දැනෙන. කොච්චර සින්දුව ඇහුවත් පරණ සින්දුවක් කියලා හිතෙන්නෙම නැහැ. මේක අලුතෙන් ආපු සමාජයට වඩා වැදගත් සින්දුවක් කියලා තමයි දැනෙන්නේ. වෙලාවකට ප්‍රේමය ගැන ගායනා කරනවා. වෙලාවකට දේශපාලනය ගැන කතා කරනවා. වෙලාවකට ආදරය ගැන, ඊට පස්සේ වෙලාවකට සෙනෙහසේදී මවක් වගේ ගායනා කරා. අසාධාරණයේදී අසාධාරණයට විරුද්ධව කතා කරා. මේ ඔන්න ඔය වගේ කාරණාවල ඇය විශේෂත්වය තමයි ගීත වලින් ගායනා කරේ. අපිට මතකයි එතකොට මම 9 වසරේදී අපි ටීවී බලනකොට ජනාරගලේ තිබ්බයි කාලේ ජනාරගලේ තියෙනකොට ජනාරගල භූමියට ඇවිල්ලා මට වීඩියෝ එක හම්බුනොත් මම ඒක දාන්න. ජනාරගලේ කාලෙදී එතුමිය මාර වටිනා විදිහට ජදමින් බැද විලංගුල එන්නේ ගීතේ වගේම ඊට අමතරව ගද්දී යද අවුරුදු 2500ක් මට වයසයි මට මගේ දූ පුතුනේ ඔන්න ඔය වගේ ගීත ගායනා කරා. ඒ වගේම ඇයගේ ජීවිතේ කතාව ඒ කියන්නේ ඇය විස්තරාත්මකව පැහැදිලි කරා. ඒ වීඩියෝ එක මගේ වීඩියෝ එක තියෙනවා. ඒ වගේම සමාජයට වඩා පණිවිඩයක් දෙනවා. කලාකාරිනියක් විදිහට කලාව මගින් කොච්චර දෙයක් පෝෂණය කරන්න පුළුවන්. සමාජයේ මේ වෙනකොට කලාව කියලා එකක් තියෙන්නේ තනිකර ආදරේ විරාවයි විතරයි. එතන ඉහට කලාවක් කියලා එකක් නැහැ. ජෙනරේෂන් Z පරම්පරාව විදිහට අපිට ඇසීමට සුදුසු සින්දු නැහැ. ඒ කියන්නේ තනිකර තියෙන්නේ එක්ක ආදරය ගැන, එක්ක විරහව ගැන. කොහෙටවත් නැති එක්ක අසභ්‍ය වචන ඇතුළත් කරපු සින්දු ප්‍රමාණය. හැබැයි ඒ වුණාට මීට වැඩිය ආචාර්ය නන්දා මාලනිය ඊට පස්සේ රෝහණ වීරසිංහ සංගීතය කරපු ගුණදාස කපුගේ කියපු සින්දු ඒ වගේ ඇතුලේ අර්ථයක් තිබ්බා. ඒ කියන්නේ ගුණදාස කපුගේ ඒ වගේම තමයි වෙලාවකට ආදරය, වෙලාවකට දේශපාලනය, වෙලාවකට වඩා වැදගත් විදිහට ගායනා කරනවා සින්දු. අපිට ඇත්තමයි පාඩුවක් මේ වියෝව සම්බන්ධයෙන්. මම ඒ වීඩියෝ එකක් කරලා තියෙනවා කලින්. හැබැයි අපේ මතය ප්‍රකාශ කරන්න ඕනේ. අපිට දැනුනේ අපේ පරම්පරාවේ අපි වෙනුවෙන් ගායනා කරපු ඒ වගේම අනාගත ජෙන් ඇල්ෆා පරම්පරාවේ අපි පොඩි කාලේ හැදුනේ සංගීත විජේසූරිය, නන්දා මාලනී, ඊට පස්සේ ඔන්න ඔය වගේ ගායකයන්ගේ සින්දු මතින් පණ්ඩිත් අමරදේව ඔන්න ඔය වගේ ගායිකාවන්ගේ සින්දු මතින්. හැබැයි ජෙන් ඇල්ෆා පරම්පරාව හැදෙන්නේ සමාජයට වඩා කිසිම උචිත නොවන ගීත වලින්. මේ ඒ නිසා
අපේ සමාජයට වඩාත් වටිනාම සින්දු විදිහට තියෙන්නේ. යම් කිසි සින්දු ප්‍රමාණයක් තියෙනවා. චාමරණෝගේ සමහර සින්දු තියෙනවා. සංජු ලෝලින් සමහර හොඳ සින්දු තියෙනවා. ඒ වුණාට සමාජයක් විදිහට යහමකට ගන්න පුළුවන් හොඳටම සින්දු ගායනා කරපු ගායිකාවක් ලෙස අපිට ගන්න පුළුවන් ආචාර්ය නන්දා මාලනියන්. ඒ නිසා ඇයගේ වියෝවෙන් ඇයගේ හිස්තැන පුරවන්ට කවුරුවත් කාටවත් බැරි වෙයි කියලා මං හිතනවා. නන්දා මාලනියක් වෙන්න අය කාටවත් බෑ. සමාජයේ වටිනාම චරිතයක් අපි හැදුනේ වැඩුනේ එතුමියගේ සින්දු අහලා. වර්තමාන පරම්පරාව කියන්නේ අලුතෙන් ආපු කියන්නේ ගායක ගායිකම් කලාකරුවන් වෙච්ච ඉරාජ් වීරරත්න, ඊට පස්සේ ඔන්න ඔය වගේ, ඊට පස්සේ කවුද රජිත හිරාන්, ඊට පස්සේ රජිත හිරාන්, ඊට පස්සේ අනුරාජ් දමයන්ති, එන්නේ වගේ කලාකරුවන්ට හොඳ ආදර්ශයක් තමයි මේ ආචාර්ය නන්දා මාලනියන් කියන්නේ. 88 ගැන කියන්න මට අයිතියක් නැහැ. හැබැයි ඒ වුණාට අපිට වැඩිහිටි පරම්පරාව අත්තම්මලා හැම ඒ අත්තම්මලා තාත්තලා ඒ 88 කාලෙදී විදපු දුක කතා එයාලගේ කතා වලින් දැනගන්න පුළුවන්. මම ඉපදිලාවක් නෑ, ඒ හින්දා කතා කරන්න බෑ. එමනම් පසුගියදා එතුමිය මැරෙන්න කලින් පසුගියදා රට ලේවිලක් වුණා එතුමියගේ සින්දු මගින් කියලා කිව්වා. හැබැයි ඒ වුණාට එහෙපුනේ නෑ. ජෙනරේෂන් ඉස්සර පරම්පරාව මාර විදිහට ආත්මීය විදිහට ඉගෙනීම එතුමියගේ සින්දු මගින් ගත්තා. ඒ විදිහට එහෙමනම් මගේ වීඩියෝ යන්න තමයි සූදානම් වන්නේ. එහෙමනම් මගේ YouTube නාලිකාවට දායකත්වය ලබා දෙන්න කියලා ඉල්ලමින් මගේ වීඩියෝ එක දැන් අතර කරනවා. ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න.